ජයන්ගේ හොඳට උණුසුම් උණුසුම් අපි හැමදෙනාම උණුසුම් වෙමු මේ ලිප උඩ තියෙන කේතේ වගේ ජයන්ගේ ඔයා හරි සුන්දරයි. ඔයා හරියට වාතු කරපු ඊට රූපයක් වගේ. ඔයා හරි සුන්දරයි. ඔයාගේ රූපෙට හරියන ඇඟට හරියන රූපේ. කියලා වැඩක් නැහැ. මේ වයින් එක හොඳද? වයින් එකත් හොඳයි. ඔයත් හොඳයි. ඒක නෙවෙයි. ඔයා ගැන ඉතින් විස්තර කියන්න බලමුකෝ. ජයන්ගේ දැන් මම මොකටද මං ගැන විස්තර අහන්නේ? මං ඔයාලට මගේ විස්තර ඔක්කොම පස්සට කියන්නම්කෝ. නෑ මං කිව්වේ ඉතින් අපි දෙන්න හඳුනගත්තම අපේ ගතිගුණ ඉතින් වෙනස් කරගන්න ලේසිනේ. ජයන්ගේ මම ඔයාට මං ගැන ඔක්කොම විස්තර කියන්නම්. එහෙම කියන්නම් අපි ජයන්ගේ හොඳට උණුසුම් අපි හැමදෙනාම උණුසුම් වෙමු මේ ලිප උඩ තියෙන කේතේ වගේ දැන් බලන්න අපි මේ හොඳට රසට හදාගත්ත කෑම ටික මේ ලෙක්ස්ලි අංකල් අපිට නිදාසේ කන්න නෑනේ නේද මේ එක භූතයෝ ඇවිල්ලා මේ ගේ ඇතුළට ගෙනියලා ඔය දැන් මොනක් කම්පියුටර් කරලා තාම නෑ මාරන වෙලාව. අපි මේ සෙල්ලමක් කරන්න යන්නේ. ආන්න මේ ප්‍රසංගයක් අගෙන් ඇයි අපි සෙල්ලමක් පටන් ගන්න යන්නේ කියලා. අලුතින් සෙල්ලමක් පටන් ගන්නකොට පරණ සෙල්ලම් ඔක්කොම නැවතිලා යනවා. නැත්නම් සෙල්ලම් ලෙල්ලම් නේදමයි ආවේ. මොනක් ඔය දැන් නටන හදන සෙල්ලම මෙතන. අපි කරන සෙල්ලම තමයි බූරුව සෙල්ලම. ඕනේ කන්න කරන්නවද එළියේ. කොහොමනම් මන්දයි ආයෙත් වෙලාව ඇවිල්ලා. මගේ මේ සුන්දර සන්ධ්‍යාවෙන් භාගය මට ගත කරන්න පුළුවන් වුණේ මේ මුසල සන්ධ්‍යාවක් වුණා. ඊතුරු භාගෙ ගිහිල්ලා ගත කරනවා වෙන වෙලාවක වෙන තැනක වෙන කෙනෙක් එක්ක. අනේ ලෙස්ලි උන දේ ගැන මට බොහොම කනගාටුයි. මං ගැන හිතලවත් සමා වෙන්න. ඒකට කමක් නැහැ ජයන්ගේ. මට හිතා ගන්න පුළුවන් ඔයාට මෙහෙ තියෙන තීරණය. මම කියන්නද? අපි හෙටට හම්බෙමු. ඒක හොඳයි. අපි දුම්හිඳ පබ් එකේ හම්බුවෙමු. මම අපි කරන්න ඉන්නම්. මේ කාලේ කරනවට වඩා හොඳයි අපි හිමුණ ගෙහෙන එක. Okay, good night. Good night, Leslie. මට කාගවත් නිදහස නැති කරන්න ඕනේ නැහැ. මම දන්න සමහර අයට මම මෙතන ඉන්නේ කරදරයක් කියලා. ඕන්න මට නිදහස් තියෙන තැනක් හොයාගෙන යන්න පුළුවන්. මේ ජයන්ගේ අපිට ඔයාගේ නිදහස නැති කරන්නවත් ඔයාගේ සතුට නැති කරන්නවත් අවශ්‍ය නැහැ. තේරුණාද? හැබැයි ඔයා විනාශ වෙනවා බලන් ඉන්න අපිට බෑ. ඔයා දන්නවද? ඔය ලෙක්ස්ලි කියන භූතයා බැඳපු කෙනෙක්. මට ඔයගෙන මොනවත් අවශ්‍ය නැහැ දැනගන්න. මොනවා? ලෙස්ලි බැඳලා? ලෙස්ලි බැඳලා? ලෙස්ලි බැඳලා? ඔව් ජයන්ගි. ලෙස්ලි බැඳපු මිනිහෙක්. නෑ මම ඔයා කියන කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ. අපි ඔයාලට වරදක් කරනවද ළමයෝ? ලෙස්ලි කියන්නේ මහ විකාර අදහස් තියෙන ගෑනු සෙල්ලම් බඩු ගන්නට දාලා තියෙන අසම්මත ප්‍රේමවන්තේ. ඇත්තටම ඔයා කොහෙන්ද ඉගෙන ගත්තේ ඔය විදිහේ මේ කාව්‍යමය භාෂාවක් හසුරවන්න? වට පේන්නේ ඔයත් මේ හොරෙන් සම්භාව්‍යමය පොත් කියවනවා වගේනේ. අසම්මතයේ පින්වතුන් අපි දෛවයට ඉඩදී බලා සිටිමු. විසඳුමක් නැත ලෝකයෙන් සමාවක් නැත ලෝකයෙන් අසම්මතයේ පෙම්වතුන් අපි දෛවයට ඉඩදී බලා සිටිමු.